තෙරුවන් සරණයි සියලු දෙනාටම. ඊටාම දීර්ඝ කාලයකට පස්සේ වීඩියෝ එකක් මගින් ඔබ හමුවට එන්නට මා බලාපොරොත්තු වුණේ ඊටාම සුවිශේෂී කාරණාවක් පදනම් කරගෙන. මේ වන විට ලංකාවේ පැන නැගලා තිබෙන බරපතලම ඛේදවාචකය තමයි මේ ශාසනික අර්බුදය. විශේෂයෙන්ම ළමා අපචාර සම්බන්ධව බරපතල විදිහට මේ දිනවල ලංකාවේ සමාජ ජාල හරහා කතා කරන්න පටන් ගන්න තිබෙනවා. හැබැයි මේ ඛේදවාචකය සම්බන්ධයෙන් දැනට බොහෝ කාලයකට ඉස්සර ටික කාලයකට ඉස්සර වෙලා මම යම් ඉගියක් මේ සමාජයට ඉදිරිපත් කරනවා. මේ ශාසනය විතරක් නෙවෙයි අධ්‍යාපන ක්ෂේත්‍රය තුල සිදුවෙන මේ බරපතල ඛේදවාචකයක් මේ ළමා අපචාර ළමා අපයෝජනය. මම පළමුවෙන්ම බලාපොරොත්තු වෙනවා අපේ රටේ වර්තමානයේ පැන නැගලා තිබෙන බරපතලම ඛේදවාචකය තමයි මේ ශාසනය සම්බන්ධයෙන් මේ ශාසනය තුල සිදුවෙන ඛේදනීය තත්ත්වයක් මේ අපචාර සම්බන්ධ චෝදනාව. ඇත්තටම මම පළමුවෙන්ම කියන්න කැමතියි එහෙම ළමා අපචාර සිද්ධ වෙනවා නම් අනිවාර්යයෙන් මේ පිළිබඳව විමර්ශනය කරලා දඬුවම් ලබා දිය යුතුමයි. අපචාර විතරක් නෙමෙයි මේ ශාසනය තුල වැජඹෙන නායකයන්යි කියා ගන්නා බහුතරයක් මෙවැනි තත්ත්වයකටපත් වෙලා ඉන්නේ. මේවා පිළිබඳව කවුද හේතුවේ? මේ නායකයෝ කියා ගන්න අය අද ලංකාවේ බොහෝ තැන්වල ගත කරන්නේ පෞල් ජීවිත. දැන් මේවා අපි කතා කරනකොට මේවා අපට නොඑක ආකාරයේ චෝදනා එන්න පුළුවන්. මෙච්චර කාලයක් අපි මේවා කතා නොකර හිටියෙත් ඒකයි. මොකද මේවා කතා කරන අය වැරදි. එහෙම කතා කරන පුද්ගලයන්ට සහයෝගය දෙන්නත් මේ සමාජයේ බොහෝ දෙනෙක් අඩුයි. වැරදි පැත්තට තමයි සහයෝගය දෙන්නේ. හරි පැත්තට සහයෝගය දීම අඩුයි. හැබැයි මේ දවස්වල මේ සමාජ ජාල හරහා මේ ඛේදවාචකයේ පිළිබඳව ඉහළින් කතා කරන්නට යොමු වීම ගැන මම ඊටාම සතුටු වෙනවා. මොකද හේතුව මේ ශාසනයේ සංශෝධනයක් විය යුතුයි. භික්ෂුන් වහන්සේ නමක් විදිහට මම මේම කතා කරන එක ගැන යම් චෝදනා එන්න පුළුවන්. නමුත් අපි දන්නා දේ බොහෝයි. ඉගෙනගත් දේ බොහෝයි. ඒ නිසා අපි එළියට කතා කර යුතු දේ බොහෝ තිබෙනවා. නමුත් අපි කතා කර යුතු දේ මේ වන විට සමාජ මාධ්‍ය හරහා එළියට ඇවිල්ලා තියෙනවා. ඒ ගැන මම බොහොම සතුටු වෙනවා. අද මේ ශාසනයේ ළමා අපචාර විතරක් නෙමෙයි. මේ ඉහළ විශේෂයෙන් මේකට වග කියන්න ඕනේ මේ ලංකාවේ ඉන්න ඉහළ තලවල වැජඹෙන දේශපාලඥයෝ සහ ආයතනවල ඉන්න ඉහළ නිලධාරීන්. දැන් අද මේ භික්ෂුන් වහන්සේලා ওই නායකයෝ කියා ගන්න අය කොච්චර ඉන්නවද විවාහ වෙලා හාමුදුරුවෝ නායකයා. කසාද බැඳලා ළමයි හදනවා. ඔවුන්ට උපැන්න දෙනවා. විවාහ සාධක හදාගෙන ඉන්න අය ඉන්නවා. සමාජය තුළ කතිකා වෙනවා. දැන් මේවා ගැන හෙව්වද? සමහර නායක හාමුදුරුවෝ කසාද බැඳලා ළමයි හදාගෙන, ගෙවල් දොරවල් හදාගෙන අපූර්වට වැජඹෙනවා. හැබැයි ඔවුන් රජයේ සේවයක් කරගෙන අපූර්වට වැජඹෙනවා. ඔවුන්ට කතා කරන්න පුද්ගලයෙක් නැහැ. අර ගම්වල ඉන්න අහිංසක සාමාන්‍ය පන්තියේ ඉන්න පන්සල ඉන්න ස්වාමීන් වහන්සේලාට චූටි දෙයකට හරි පොඩි දෙයකට හරි වචනයක් වැරදුනත් උන්වහන්සේලාට තමයි චෝදනා යන්න ගන්න. හැබැයි මේ මහයෝන් කියන උන් කරන පර වැඩ, බලු වැඩ,
කතා කරන්න එකෙක්වත් මේ සමාජය තුළ නැහැ. ඒ නිසා මම මේ වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙන්නේ යම් මතයක් ගොඩනගන්න. දැන් ඔවුන් විශේෂයෙන්ම මේ රජයේ තිබෙන අධිකරණ බලය, රජයේ තිබෙන අධිකරණ බලය සංඝාධිකරණයකට දෙන්න කියලා හිතනවා. මේක මොන තරම් භයානක දෙයක්ද? දැන් ඔවුන් කොහොමද මේ සංඝයාගේ නඩු විසඳන්නේ? භික්ෂුන් වහන්සේලාගේ විනය සම්බන්ධව තියෙන ගැටලු, ඒ බුද්ධ දේශනාවේ තියෙන විනය සම්බන්ධව තියෙන ගැටලු සාකච්ඡා කරලා විසඳලා ඒකට අවශ්‍ය පියවර ගන්න පුළුවන්. නමුත් සමස්තයක් වශයෙන් මේ වෙන අපරාධ, මේ ළමා අපයෝජන, වෙනත් වංචා කරන වංචා, දැන් ගස් කපලා විකුණනවා. නායකයෝ කියන වැලි ලොකු අය ඔය නායකයෝ කියනවා. වැලි අදිනවා, බාල අපයෝජනය කරනවා, මූල්‍ය වංචා කරනවා. කවුරු එක්කද? දේශපාලඥයොත් එක්කයි, ඔය ලොකු ආයතනවල ඉන්න ලොකු නිලධාරීන් එක්කයි. එතකොට දැන් මෙවුව ගැන විමර්ශනය කරනවා ඔය සංඝාධිකරණයෙන් පුළුවන් තීන්දුව ගන්න. ඒවට විද්‍යාත්මක ගවේෂණයක්, විද්‍යාත්මක පරීක්ෂණයක් අවශ්‍යයි. දැන් ඔය ළමා අපයෝජනයක් සිද්ධ වුණාම ඒකට දඬුවම් දෙන්න මේ සංඝාධිකරණයෙන් උකට හොඳ ප්‍රතිචාර ලැබෙන්නේ නැහැ. සංඝාධිකරණයෙන් කරන්නේ මොකද්ද? ඊට පස්සේ දැන් ඔය ලොකු නායකයෝ කියන නායක හඳුල්ලා කියන අයට ආයතන වැරද්දක් වුණොත් එහෙම සංඝාධිකරණය මොකද්ද කරන්නේ? ඒගොල්ලෝ ඒවා සේව් කරලා නිදහස් කරලා ඒවා සාමාන්‍ය දෙයක් විදිහට කොහොම හරි බේර ගන්නවා. හැබැයි ඒ අය අතින් කොහොමද නීතියක් ක්‍රියාත්මක වෙන්නේ? ඒකට රජයේ නීතිය ඕනේ, උසාවිය ඕනේ, පොලිසිය ඕනේ, අධිකරණය ඕනේ. ඒකට විද්‍යාත්මක පරීක්ෂණය කරලා එහෙම වැරදි කරපුවාට දඬුවම් දෙන ක්‍රමවේදයක්. එතකොට මේ සංඝාධිකරණයකට යම් විනය නීති පිළිබඳව තීන්දුව ගන්න බලයක් දුන්නත් ඊට ඉහළින් අධිකරණය තියෙන්න ඕනේ. රජයේ අධිකරණය. දැනට ලංකාවේ පවතින අධිකරණය ඉහළින් තියෙන්න ඕනේ. එහෙම අධිකරණය ඉහළින් නොතිබුණොත් කවදාකවත් මේ කට්ටිය පාලනය කරන්න බෑ. විද්‍යාත්මක පරීක්ෂණ කරන්න ඕනේ දැනුම තියෙනවද? ඔය අධිකරණයට, සංඝාධිකරණය කියන අයට නීතිය පිළිබඳ අවබෝධයක් තියෙනවද? රටේ තියෙන නීති පද්ධතියක්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ ආයතන සංග්‍රහ ආදී නීති රීති පිළිබඳව, පරිපාලනය පිළිබඳව, රාජ්‍ය පරිපාලනය පිළිබඳව යම් අවබෝධයක් තියෙනවද? ඒවා මේ උසාවිය හරහා යම් ප්‍රශ්නයක් ඇති වුණොත් භික්ෂුන් වහන්සේලාගේ රාජ්‍ය පරිපාලනය, එහෙම නැත්නම් යම් අපයෝජනයක්, එවැනි වැරදි සිද්ධ වුණාම ඒවා විසඳන්න ඉහළ අධිකරණයේ පිහිට ඕනේ. අධිකරණයට ඒවා යන්න ඕනේ. ඒවා මේ භික්ෂුන් වහන්සේලා අතර විසඳලා පිළිතුරු ලබාගෙන හරි වැරදි තෝරන්න පුළුවන් දේවල් නෙමෙයි. එහෙම අවබෝධයකුත් නැහැ. ඕන් කරන්නේ ඕන් ඊට පස්සේ දැන් මේ ඉහළ ඉන්න නායකයෝ වැරදි කරොත් එහෙම කවුද ඒකට දඬුවම් දෙන්නේ? ඉහළ ඉන්න නායක හාමුදුරුවෝ වැරදි කිරුවොත් කවුද දඬුවම් දෙන්නේ? ඕන් ඒ වවහගෙන ඕන් නිර්දෝෂී වෙලා ඔවුන්ට ඕනෑ ආකාරයෙන් ඕන ව්‍යසනයක් කරමින් ඔවුන්ට මේ සමාජය තුළ ජීවත් වෙන්න පුළුවන්. ඒකෙන් කවදාකවත් පිටක් ලැබෙන්නේ නැහැ. විසඳුමක් ලැබෙන්නේ නැහැ. ඒ හින්දා අනිවාර්යයෙන්ම විනය කටයුතු සම්බන්ධව යම් බලතලයක් ඕන විදිහට දැන්ටත් තියෙනවනේ සංඝාධිකරණ වල. හැබැයි එහා ගිය නීතිය මේ ශාසනයට ඉහළින්, ආගමට ඉහළින් මේ රජයේ අධිකරණය තියෙන්න ඕනේ. නීතිය තියෙන්න ඕනේ. එහෙම නොවුනොත් වෙන්නේ මහා ව්‍යසනයක්. මොවුන් මේ බලය ඉල්ලන්නේ හොඳකට නෙමෙයි. මොවුන් මේ බලය ඉල්ලන්නේ යහපතටද? මේ පිහිටකටද? සාධාරණිෂ්ඨ කරන්නේ නෑ. ඔවුන්ගේ වාසිය සඳහා. ඇයි මේක කතා කරන්න බැරි? ඇයි මේ ගැන අවබෝධයක් නැද්ද? තේරෙන්නේ නැද්ද බුද්ධිමතුන්ට? ඕම මේ බලය අතරගත්තොත් කොහොමද වෙන්නේ? එතකොට මේ රටේ අධිකරණ බලය ක්‍රියාත්මක වෙන ක්‍රම දෙකක් බවට පත් වෙනවා. මේ තියෙන මිනිස්සු, මේ ශාසනයේ ඉන්න මිනිස්සු පුතග්ජනයෝ. එතකොට ඕම් අතින් වෙන වැරදි මේ තීන්දුව කරන්න උසාවි දෙකක් තියෙන්න බෑනේ. එහෙනම් රජයේ උසාවියට අනිවාර්යයෙන්ම රජයේ උසාවියට බල කර තියෙන්න ඕනේ. එහෙම තිබ්බොත් තමයි කවදා හරි අසාධාරණයක් වෙන කෙනාට කතා කරන්න පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා
මා මේ අවස්ථාවේදී අවධාරණය කියනවා අනවශ්‍ය විදිහට බලතල සංඝාධිකරණයට දීම අවශ්‍ය නැහැ. ඔවුන් ඒ බලතල ඉල්ලන්නේ ඔවුන්ගේ වාසිය සඳහායි. ඒ වගේ මම කියන්න කැමතියි මේ අධ්‍යාපනය සම්බන්ධයෙන් කතා කරුවා. දැන් ඒ ගැන කවුද කතා කරේ? දැන් පාසල ගත්තාම පාසල තුල ගත්තාම එතන ඉඳලා විදුහල්පතිගේ ඉඳලා කලාප අධ්‍යක්ෂකගේ ඉඳලා පළාත් අධ්‍යක්ෂකගේ ඉඳලා එන අපරාධ කවුද ඒවා විමර්ශනය කරුවේ? ඔවුන් හින්දා මොනතරම් ඉස්කෝල විනාශ වෙලා තියෙනවද? ඔවුන් මොනවද දීලා තියෙන විසඳුම්? අපචාර කරන ගුරුවරු, අපචාර කරන විදුහල්පතිවරු, අපචාර වැඩ කරන අපයෝජන කරන කලාප අධ්‍යක්ෂකවරු, පළාත් අධ්‍යක්ෂකවරු, ඉහළ ආයතනවල ඉන්න අය මොනතරම් සුන්නක වැඩ කරනවා. නමුත් ඒවට මොකද්ද ගත ප්‍රතිපත්ති? පිළිවෙල වැඩ පිළිවෙලක් නැහැ. ඔවුන් නිදහස් කරනවා. ඕනතරම් මූල්‍ය වංචා කරපු විදුහල්පතිවරු, ඕනතරම් බාල අපචාර කරපු විදුහල්පතිවරු, අධ්‍යක්ෂකවරු, නිලධාරීන් අධ්‍යාපන ක්ෂේත්‍රයේ අපූර්වට වැජබෙනවා. ඔවුන්ට ක්‍රියාමක් නැහැ. ඔවුන් ඒවා තුලනය කරගන්නවා. ෂේප් කරගෙන ෂේප් න්‍යායයෙන් ඒවා ඉහළට යන්න නොදී ඔවුන් රැකගෙන ඉන්න ඕන පරණ වැඩක්, අසමජ්ජාති වැඩක්, අශික්ෂිත වැඩක් ඔය නිලධාරීන් කෙනෙක් කරගෙන ඔවුන් ඒවා යට ගහගෙන ජීවත් වෙනවා. එතකොට දැන් ඔය කතා කරන මිනිස්සු මම අහන්නේ ශාසනය ගැන කතා කරන මිනිස්සු ඔබේ දරුවා යන්නේ පාසලට. ප්‍රධානම කාරණාව පාසලනේ. පන්සලට වඩා යන්නේ පාසලට. එහෙනම් මේ පාසල තුල වෙන අපචාර විද්‍යාල්පතිවරුන්ගේ ඔය අධ්‍යාපන බලධාරීන්ගේ වෙන අපචාර ගැන කතා කරුවද? ඒවා විසඳන්න ක්‍රමයක් ගෙනාවද? නැහැ. ඔබ උඩ බලාගෙන කියලා ගන්නවා. ඒ නිසා මම අහනවා මම ශාසනය ගැනත් කතා කරනවා. ශාසනය වෙන විනාශය ගැනත් මම කතා කරනවා. ඒ නිසා ඒකටත් අධිකරණ බලය ශාසනයට උඩින් තියෙන්න ඕනේ. අධිකරණ බලය ශාසනයට සමා වෙන්න අධිකරණ බලය ශාසනයට උඩින් තියෙන්න ඕනේ. අධිකරණය ශාසනයට උඩින් තියෙන්න ඕනේ. නීතිය ශාසනයට උඩින් තියෙන්න ඕනේ. අවසානයේ ওই මහා ලොක්කෝ කියන අයත් කරන වැරදි ගැන කතා කරන්න අධිකරණයේ ඉස්සරහින් ඉන්න ඕනේ. අසරණ ස්වාමීන් වහන්සේ නමකට අධිකරණයට යන්න ඉහළ අධිකරණයේ තියෙන්න ඕනේ. සංඝාධිකරණයෙන් වෙන්න බෑ. ඒව වෙනවා අසාධාරණ වෙන්නේ. ඒ නිසා මම එකහෙලා කියන අනවශ්‍ය බලතල සංඝාධිකරණයට දෙන්න එපා. ඒක රජයේ අධිකරණය තුලම තියෙන රජයේ අධිකරණය රජයේ නීති හැරින් තියෙන්න ඕනේ. ඒ වගේම තමයි අධ්‍යාපනය ක්ෂේත්‍රයේ කරන පර වැඩ අතික්‍රිත වැඩත් හොයන්න ඕනේ. ඒවට තර දෙන්න. ඔබේ දරුවා වැඩිම යන්නේ පාසල. ඔබේ දරුවාට වෙන අපයෝජනේ, ඔබේ දරුවාට වෙන කෙනෙහිලිකම් කතා කරන්න. මෝඩයන්සේ, ගවයන්සේ නොසිට ඒව ගැන හොයන්න. ඒ කරන අසාධාරණකම් ගැන හොයන්න. ඔබේ දරුවාට හරියට උගන්වන්නේ නැහැ. ඔබේ දරුවාට මේ විදියට සිලබස් ටික කවර් කරන්නේ නැහැ. ඔබේ දරුවාට කෙනෙහිලිකම් කරනවා. ඔබේ දරුවාට අවමාන කරනවා. ඔබේ දරුවාට නිසි අධ්‍යාපනයක් නිසි වෙලාවට දෙන්නේ නැහැ ගුරුවරු. මම මීට ඉස්සරින් කතා කරලා තියෙනවා. ඒ නිසා ඒව ගැනත් ඔබ බලන්න. ඔබ කතා කරන්න කොන්දපණ තියෙන සමාජ මාධ්‍යවල ඉන්න මිනිස්සු නම් ඒව ගැන කතා කරන්න. ඔය පරවැඩ කරන අධ්‍යාපන නිලධාරීන් හොයලා උන්ට දඬුවම් දෙන්න. ඔවුන් තමයි සේරම මේ විනාශය කරේ. පාසල් අධ්‍යාපනය කියන එක තුලින් තමයි මේ ශාසනයත් විනාශ වෙන්නේ. ඒ නිසා ඔය මේ පරවැඩ කරන අධ්‍යාපන නිලධාරීන්ට දඬුවම් දෙන්න ඒවා හොයලා බලලා කතා කරන්න කියන එක මම මේ අවස්ථාවේදී ඉතාම ඕනෑකමින් ප්‍රකාශ කරමි. මම මෙම ඉදිරිපත් කිරීම මෙතකින් අවසන් කරනවා. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි.